හෙලෝ ගයිස් අපි යන්නේ කොළපත ඇල්ල බලන්න මන්දාරම් නුවර. ඉතින් මේ තාක් අපි ආපු මහාමාර්ගය නෙමෙයි මේ මාර්ගය. සහල්වෙන් ටිකක් එන්න පුළුවන් වෙලාව අරගෙන අපි ඉදිරියට යන්. අපි ඔබ සියලු දෙනාටම පෙන්වන්නම් ඒ දිය ඇල්ල එතනදී. මත තියාගෙන නම කොළපතන ඇල්ල. මේ අපේ සෙට් එක යනවා උඩ. හරි සෙට් එක මෙතනින්. guys මම ඔයාලට කිව්වා කොළපතන ඇල්ලට ආවන් පස්සේ දැන් පෙන්නන්නම් කියලා. කොළපතන ඇල්ලට ආවා. ළඟටම යන්න නම් තාම ගියේ නැහැ. ඒ වුණාට ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ හරිය නම් බලද්දි හරි ලස්සනයි. බලන්න වටපිටාව. ඒ වගේම දැන් බලන්නකෝ. කොළපතන ඇල්ල. සාරේ ළඟට ගිහිල්ලා පොට් එකේ ෆොටෝස් ටිකක් දාන්න. හෙලෝ ගයිස්. මේ තමයි කොළපතන ඇල්ල. ඔන්න කොහම ළඟටම ආවා. මේ දවස් ටික මම හිතන්නේ මේ වතුර ටිකක් අඩුයි. හැබැයි වතුර හරි පිරිසිදුයි. බලන්නකෝ. හරි පිරිසිදුයි. ඉතින් හරිම සීතලයි. ඉතින් මෙතන ඇත්තටම නාන්න සුදුසු තැනක් නෙමෙයි. මේ ජල මූලාශ්‍රයක් කියන්නේ වතුර බොන්න ගන්න තැනකින් මෙතන කිසිදු අපරිශුද්ධ කිරීමක් කරන්න තහනම්. ඇවිල්ලා මේ සෝමා සෞන්දර්යය විඳලා ඔයාලට කැමති නම් මම මේ ගන්නවා වගේ වීඩියෝ එකක් පින්තූරයක් අරගෙන ඒ ලස්සන මෙමරි එකේ දාගෙන ඇස් දෙකෙන් දැකලා චිත් එක්කට පොඩිවට සේව් කරගෙන ආපහු මේ රසයෙන් ඉඳලා සෝවාදාමට ස්තුති කරලා යන්න. ඉතින් ඇත්තට වතුර ටිකක් අඩුව තියෙන නිසා මේකට ළඟට ඉන්න පුළුවන්. මම හිතන්නේ වතුර වැඩි වෙච්ච දවසට මෙතන එන්න බෑ. ඒ හරිම සීතලයි. මාර ප්‍රශ්නයක් වතුර එක. මන්දාරම් නුවර තමයි මේක. ඉතින් ලස්සනද?